හයි අද දවසේ කොහොමද ඔයාලට? අද නිමාඩු දවසේ පාන් වලින් රෝල්ස් එකක් හදලා කෑවොත් කොහොමද? එන්න මාත් එක්ක අපි පාන් වලින් රෝල්ස් හදමු. ඔන්න ඉතින් මම මුලින්ම බැටර් එක හදාගන්න තමයි හදන්නේ. මම බැටර් එක පාන් පිටි වලින් තමයි හදාගන්නේ. බැටර් එක ඕකේ. හරි, අපි දැන් ෆිලින් එක හදාගමු. ෆිලින් එක හදන්න මං බිත්තරයක් තෙල් එකට දැම්මා. ඊට පස්සේ ඒකට තඹපු අල ටිකක් එකතු කරා. ඊට පස්සේ සැමන් ටිකක් එකතු කරා. මේ ටික ෆ්‍රයි වෙන අතරතුර ලුණු ගම් මිරිස් කෑලි මිරිස් ටිකක් එහෙම එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට මයොනයිස් ටිකකුත් එකතු කරගත්තා. අපි ටිකක් ෆ්‍රයි වෙන්න තියමු. ඉතින් මේක ෆ්‍රයි වෙනකන් මම පාන් ටික ලෑස්ති කරගන්නවා. ඉතින් කියන්නකෝ ඔයාලත් නිමාඩු දවසට මෙහෙම රස කෑමක් හදන්න හිතනවාද? මං වගේ. හරි, දැන් අපේ ෆිලින් එකත් රෙඩි. බැටර් එකත් රෙඩි. ඔන්න මම දැන් පාන් එකට ෆිලින් එක දාලා අපේ රෝල්ස් එක රෙඩි කරගන්න තමයි මේ යන්නේ. ලොකු වෙලාවක් යන වැඩක් නෙවෙයි. හරි ඉක්මනින් හදාගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ try කරලා බලන්න. කොහොමද පාට? රස පාටයි නේද? මේ මම තව චීස් කෑල්ලකුත් තියලා ෆිලින් එක තියලා වෙනත් රසයක් ගන්න ඒ විදිහටත් මේ අපි දෙන්නට වෙනම දෙකක් හදාගත්තා. බලමු මේක හදාගන්න හැටි. හරි, දැන් අපි බෙද ගන්නයි යන්නේ රෝල්ස් ටික. මට නම් දැන් ඉවසුමක් නැහැ. බඩගින්නත් වැඩි වෙනවා. මං තනියෙන් නෙමෙයි හදන්නේ. හබියත් මට මේ පිටිපස්සේ ඉඳන් තිරේ පිටුපස්සේ ඉඳන් සයිඩ් සපෝට් දෙනවා. එයාවත් මතක් කරන්න බෑ. ඉතින් මට හෙල්ප් කරනවානේ. ඉතින් ඔන්න ඔහොම තමයි පාන් වලින් රෝල්ස් හදාගත්තේ. මෙන්න මේ ටික තමයි හදාගත්තේ. දැන් කන්නයි යන්නේ. ඔයගොල්ලොත් හදලා බලන්න. Thank you for watching.